අපට දේවල් ටික හම්බ වෙන්නේ නැත්නම් මම දීලා නැහැ. එහෙනම් මම කරන්න ඕනේ. අරයට ඉරිසියා කර කර එයාට දොස් කියන එක නෙමෙයි. හොල්ල ඉන්න එකක් නෙමෙයි. මට පුළුවන් මට්ටමේ මම දාණය දෙන්න ඕනේ. ඒක තමයි දාණයෙන් තමයි ඒක ගේන්නේ. අන්න ඒ වගේ. එතකොට දාණයෙන් ඒ ටික ලැබෙනකොට ඒක විඳින්න තහනමක් නැහැ. පැහැදිලි නේද? ඒකයි කිව්වේ සැප දුක් උපේක්ෂා. එහෙනම් අන්න ඒ හේතු ටික ඵල ටික. ඒ ඵල ටික ඇවිල්ලා දැන් භාග්‍යතුන් වහන්සේ දකින්නවා සත්‍යයට දැන් එන්නේ මේ භුක්ති විඳින්නේ තමම වපුරගත්තු ටික. දැන් අපි අද ජීවත් වෙනවා කියලා අපිට මේ එන්නේ ඇහැට රූප කනට ශබ්ද නාසයට ගන්ධ දිවට රස විදියට එන්නේ මොනවද? මමම වපුරගත්තු ටික. තම තමා වපුරගත්තු ටිකක් මේ භුක්ති විඳින මෙච්චර කාලයක් දැන් අපි අවුරුදු 50ක් 60ක් ජීවත් වුණා නම් මෙච්චර කල් කරේ මොකක්වත් නෙමෙයි. මමම අතීතේ වපුරගත්තු ටිකක් භුක්ති විඳ. ඒක නිසා කියන පුරාණයේ වළඳනවා. ඔකට තමයි කියන්නේ පුරාණයේ වළඳනවා කියලා කියන්නේ. හැබැයි ඒ ටික වළඳන ගමන් මං ආපහු වපුරගත්තේ නැතුව ඊළඟ භවයට වළඳන්න දෙයක් නැතුව වෙනවා. ඒකයි තියෙන්නේ. ඒක නිසා ඒකයි කිව්වේ භාග්‍යවතුන් වහන්සේ කිව්වේ නිවන් දක්නා ಜಾති දක්වා ආමිසයයි ප්‍රතිපත්තියයි සමානව යන්න ඕනේ. ආමිසයයි ප්‍රතිපත්තියයි යනු ගහයි පොත්තයි වගේ කියලා කිව්වේ නිකන් නෙමෙයි. ඒකයි දන්න නිසා තමයි අපි මේ එකතු වෙවි කට්ටියත් එක්ක පින්කම් කරන්නේ. ඒ පින්කම් වලත් මහත්ඵල ආනිසංස තියෙන්නේ තනිවම කරනකොට නෙමෙයි සාමූහිකව කරනකොට. ඒකයි තියෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඕගොල්ලෝ අරයා මට වැඩිය පින්කම් කරයි කියලා එයාට හොරෙන් ඔයාට වැඩිපුර දෙන්න හදන්න එපා. පුළුවන් නම් එයාගෙන් ටිකකුත් ඉල්ලගෙන දෙන්න හදන්න. එතකොට තමයි ආනිසංස වැඩි. පැහැදිලි නේද? ඒක හොඳට තේරුම් ගන්න. හරි. එහෙනම් මෙන්න මේ විපාක වේදනාව විඳලා භාග්‍යතුන් වහන්සේ දකින්න නතර වෙන්නේ නැහැ. ඒක පනිනවා මෙතනට. ඔන්න උතන තමයි වැරද්ද. භාග්‍යතුන් වහන්සේ දකින්න වැරද්ද ඕක. ඒ වැරද්ද නිසා නැවත නුඹලා හදා ගන්නවා කියනවා වර්තමානයේ හේතු පහක්. ඒක පහ ගොඩනගන්නේ තුන් දෙනෙක් මෙතන පෙන්නනවා. මේ වේදනාවට තණ්හාව ඇති වුණොත් ඒ තණ්හාවෙන් උපාදානය ඇති වෙනවා. උපාදානයෙන් භව හැදෙනවා. එහෙනම් මෙතන හේතු තුනයි. තණ්හා උපාදාන භව. අපි කිව්ව තණ්හාව යම් තැනක වේද එතන අවිද්‍යාව වේ. අවිද්‍යාව වේද සංඛාරය වේ. ඔන්න කොට නැගිච්ච විදිය. ඔන්නෝමයි තර්කානුකූලව කොට නගන්නේ. හරිනේ. එතකොට මේක ඇතුලේ කියපු නැති කතාව තමයි අවිද්‍යාව සහ සංඛාර. ඒක ආවේ තණ්හාව කොතනද? අවිද්‍යාව එතන ඉන්නවාමයි. අවිද්‍යාවෙන් තොරව තණ්හාවක් පවතින්න බෑ කොතනකවත්. තණ්හාවක් ගැන කතා කරනවා නම් අවිද්‍යාවේ ඈඳිලාමයි තියෙන්නේ. පැහැදිලිනේ? එයා අවත්නාවක්. හරි. එතකොට දැන් මේ ටික වුණා කියලා කියන්නේ නැවත හදලා තියෙන්නේ මේ ටිකම නේද? එහෙනම් ඒ ටික හැදුවා නම් එන්න ඕනේ ආයේ මේ ටික නේද? ඒ ටික තමයි මෙතන ಜಾති කියලා එන්නේ. එහෙනම් ආයේ කියනවා අනාගත ඵල පහ. මෙතන ಜಾති කියලා නිරූපණය කරනවා මේ පස් දෙනා. ආයේ කවුද එන්නේ? විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. පැහැදිලි නේද? මොන බලන්නකො ලස්සනට භාග්‍යතුන් වහන්සේ පෙන්නන හැටි මේ සිස්ටම් එක වෙන විදිහ. ඕක තමයි තේරුම් ගන්න ඕනේ. මේ කිසිම තැනක සතෙක් නැහැ, පුද්ගලෙක් නැහැ, මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි. එහෙම කෙනෙක් නැහැ. හේතුඵල ධහම. හේතු ටිකක් ඉපැත්තුවා ඵල ටිකක් ආවා. මේකේ කොයිද සතෙක් පුද්ගලෙක්? මේ හේතු ටික තියෙන නිසා මේ කට්ටිය ආවේ. මේ හේතු නැති වුණා නම් දැන් මෙතන මේ අවිද්‍යාව නැති වුණා නම් මේ විඥානය එයිද? මේ විඥානය එන්නේ නැහැ. එහෙනම් උපතක් නැහැ. එහෙනම් උපතක් නැත්තම් නාම රූප ලැබෙයිද? සලආයතන ලැබෙයිද? පස්ස වේදනා ලැබෙන්නේ නැහැ. එහෙනම් මේවා නිරුද්ධ කරන්න දෙයක් නැහැ. භාග්‍යතුන් වහන්සේ එක තැනකදී කියනවා ඉපදීම නතර කරන්න කියනවා. මෙන්න ඉපදීම. මේක නතර කරන්න කියනවා. එතකොට ඒක නතර කරන්න නම් අවිද්‍යාව දුරු කරන්න කියනවා. අවිද්‍යාව දුරු කරන්න නම් ආශ්‍රව වලට යන්න. ඉතින් එහෙම ආපස්සට යන්න වෙනවා. ඒකයි තියෙන්නේ. ඉතින් ඒක තමයි ප්‍රායෝගිකව ගන්න ඕනේ. මෙන්න මේ ඒ ටික තේරුම් ගන්න ඕනේ. මේ સિદ્ધාන්ත වලින් පෙන්වන්නේ භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ මේ කොතනකවත් සතේ පුද්ගලික නැහැ. පැහැදිලිනේ? අපි හිතාගෙන ඉන්නවා මේ මම කරනවා එහෙම කියලා. මගේ අම්මා තාත්තට ඕන නිසා මම ඉපදුනා. ඇයි අම්මා තාත්තට දොස් කියන්නේ මොකටද මම ඔක එකෙක් හැදුවේ කියලා? එහෙම කියනෝ නේද? දරුවෝ හිම දොස් කියන්නේ.
එහෙනම් මාව හදන්න නැතුව ඉන්න තිබුණා. අම්මා තාත්තට හදන්න නැතුව එහෙම ඉන්න බෑ. ඒ කියන්නේ ඒක හැදෙනවා කොහොමද? ඔය ඒ කුසට ආවේ නැත්තම් මේ බැල්ලියගේ කුසේ හරි උපදිනවා. ඒ කියන්නේ ඒ තරම් මේ සංස්කාර හරි භයානකයි. පැහැදිලිනේ? හරි. එතකොට ඔන්න සිද්ධාන්ත. දැන් ඔන්න ඕකේ ඇතුලේ මම කාරණා ගානක් පෙන්නවා. මොකද්ද? කොට්ටාශ 4 පෙන්නවා. කොට්ටාශ 4 ඇතුලේ කාල 3ක් පෙන්නවා. 3 කාලයක් නේද? ඒ ටික පැහැදිලිනේ. මේක ඇතුලේ අපි කිව්ව සංදි 3ක් ගොඩ නැගෙනවා කියලා. මේ 4ක් ගොඩ නැගෙනකොට අන්න භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා මෙන්න මෙතන සංදියක්. පික නිල් පාටින් දාමු. සංදියක්. ඒකට කිව්වා හේතු ඵල. ඇයි සංදි දෙකනේ? හේතුවෙන් ඵලය. අපි ඒක දාන පළවෙනි සංදිය. හේතු ඵල සංදිය. හේතු ඵල සංදිය. ඊළඟට ආයි මෙතනදී ආයි සංදියක් ගොඩ නැගෙනවා. දැන් ඵලයෙන් හේතුව. එතකොට එතන කියන දෙවෙනි සංදිය ඵල හේතු සංදිය. මෙතන තුන්වෙනි එකක් ගොඩ නැගෙනවා. ආපහු මොකද්ද? ආපහු හේතු ඵල සංදිය තුන්වෙනි එක. හේතු ඵල සංදිය. හරිනේ. අන්න ඒක කතා කරා. දැන් බලන්න මෙන්න මේ දැන් මේ පටිච්චසමුපාදයේ කොටස් 4කට කැඩිලානේ තියෙන්නේ. මේ කැඩිච්ච ටික සංදි 3ක ඉන්න කැඩිලා තියෙන්නේ. එතකොට මේ සංදි ටික ගැට ගහන්නේ කවුද? මේ සංදියට මේ සංදියට ගැට ගහන්නේ කවුද? දැන් මේ ගැට ගහන්න එපයි. නැත්තම් මේක එකට දුවන්නේ නැහැනේ. වැරදිලාවකට සංදියකින් කඩලා ගියොත් සසර ඉවරයි. මට කියන්නකෝ මේ සංදියෙන් අපි කඩන්න ඕන සංදිය කොයි සංදියද කියලා. සංදි තුනෙන්ම කැඩුණට සසර නිව වෙන්නේ නැහැ. කොයි සංදියද කඩන්න ඕනේ? මට අංක වලින් කියන්නේ පළවෙනි සංදියේද දෙවෙනි සංදියේද තුන්වෙනි සංදියේද? පළවෙනි සංදියෙන් කැඩුවම මොකෝ වෙන්නේ? කඩන්න බැරිද එහෙම? කඩන්න බැරිද? හිතන්න නිකන්. තුන්වෙනි ගන්න තව උත්තරයක් ආ තුන්වෙනි එක. එක්ක එක නැත්තම් දෙක නැත්තම් තුන. හොඳට තේරුම් ගන්න. භාග්‍යතුන් වහන්සේ පෙන්වන ප්‍රධාන සංදිය තමයි දෙවෙනි සංදිය. මෙන්න මෙතනින් කඩන්න ඕන. සසර කඩන්න කියන්නේ මෙතනින්. මොකද මෙතනට යනකම් කඩන්න බෑ. ඔයගොල්ලෝ චිත්ත වීති වලදී අපි ඉගෙන ගත්තා. නේද? මෙතනට යනකම් කඩන්න බෑ. මේක විපාකයි. ඇයි මං වපුරපු දෙයක් මට ලැබෙන්නේ. එහෙනම් මෙතනට යනකම් රහතන් වහන්සේටත් උරුබද නැද්ද? රහතන් වහන්සේට මෙයා නැතුව මෙතනට යනකම් එනවා. එහෙනම් ඒ කියන්නේ රහතන් වහන්සේ අතීතේ කරගත්තු කුසල අකුසල කර්ම නෙමෙයිද දැන් මොගලන් ආමතුන්ටයි කුටි කන්න උනේ. අතීතේ කරපු අකුසල කර්මයට විපාක වේදනාව ආවද නැද්ද? ආවා. ඒක විඳින්න වෙනවා. ඒ හින්දා මෙතනට යනකම් කඩන්න බෑ. ඒක නිසානේ මොගලන් ආමතුන්ගේ පළවෙනි පාර බේරුණා. දෙවෙනි පාරත් බේරුණා. තුන්වෙනි පාරත් බැලුවා මේක හරියන්නේ නැහැ. ඇයි විපාක වේදනාව කොහොමත් එනවා. ඒක වළක්වන්න බෑ. ඒක අතීතේ වපුරලා ඉවරයි දැන්. එහෙනම් මොකක්ද වෙලා තියෙන්නේ? මෙතනින් වැඩි නතර වෙන්න ඕනේ. දැන් අපිට වෙලා තියෙන්නේ මොකද? අපිට වෙලා තියෙන්නේ මෙතනින් මෙතනට පණින එක. ඔන්න ඔතනයි නතර කරන්න ඕනේ. ඕකටයි උත්සාහ ගන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ පටිච්චසමුපාදය කඩන්න කියනවා මෙතනින්. දැන් ඔයගොල්ලෝ දන්නවා. දැන් පුළුවන් ද කඩන්න? මෙතනින් කැඩෙන්න බැරිද? මේ දක්වා එනවා. මෙතනින් කඩන්න බැරිද? අපි කඩන්න ඕනේ මෙතනින්. හැබැයි මෙතනින් කැඩෙන අවස්ථා සමහර විට තියෙන්න පුළුවන්. කොහොමද? යම් කිසි කෙනෙකුට මරණාසන්න මොහොතේ විදර්ශනා ඥාන පහළ වෙලා
ඒ මරණාසන්න චුතියට පෙර මාර්ගඵල සිත ඉපදිලා අරිහත් ඵලය සාක්ෂාත් වුණොත් මෙතනින් කැඩෙනවා. ඒක තමයි බෙල්ල කපාගෙන අර පින්වන් බබරාතන් වහන්සේ එයා වේදනාව නේද? එතකොට ඒ වුණේ මොකද්ද? මෙතනින් කැඩුනා. එහෙම වෙන්නත් පුළුවන්. ඒක එතකොට මේ දක්වා ආවා. එයාට මෙතනින් කැඩුනා. භව දක්වා දැන් ඇවිල්ලා ඉන්නේ. ඒ මොහොතේ විදර්ශනා ඥාන පහළ වුණා. ඊළඟ උපත එකපාරටම නැතුව ගියා. ආයෙ උපදුන්නේ නැහැ. ඇයි ශනිකව අරිහත් මාර්ගඵල සිත පහළ වුණා. පින්නව පෑවා. ඒකයි තියෙන්නේ. එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම දැන් ඒක හැමෝටම වෙන්නේ නැහැ. දැන් ඕගොල්ලෝ කියලා බෙල්ල කපා ගන්න යන්න එපා. මෙතනින් කඩා ගන්න ඕනි කියලා. හරිද? ඕගොල්ලෝ මෙතනින් කඩන්න යන්න එපා කීයටවත් මෙතනින්ම කඩන්න බලන්න.